Hello boys and girls. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවලත් මගේ අලුත්ම වීඩියෝකට. ඉතින් මොකද වෙන්නේ guys? ඉතින් මේ දවස්වල පට්ට රස්නයක් තියෙන්නේ නේද? මේ පස් දවසට පස් සැරයක් නැවත් ඉතින් එපා වෙන්නේ නැහැ. ඉතින් මේ තරම රස්නේ ඉතින් මුකුත් කරගන්න විදියකුත් නැහැ. ඒ ඇස්සේ මට සනීපත් නැහැ. මේ ඒකයි මේ වොයිස් එක අමුතු විදියට තියෙන්නේ. ඉතින් නාන්න විදියකුත් නැහැ. උනත් එක්ක සනීපත් නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට ඉතින් අද වීඩියෝ එක තමයි ඉතින් ඊළඟ මාසේ එන්න තියෙන කියන්නේ අප්‍රේල් මාසේ එන්න තියෙන සුපිරිම බුයා පාස් එක මොකක්ද කියලා. ඉතින් අපි බලමු බුයා පාස් එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එක චුට්ටක් ස්කිප් කරන්න නැතුව බලන්න පොඩි වීඩියෝ එකක්. ඉතින් ස්කිප් කරන්න එපා. බුයා පාස් එක අයිටම් ඔක්කොම මම පෙන්නනවා ඔයගොල්ලන්ට. ඉතින් අපි බලමු මොකක්ද බුයා පාස් එක කියලා. ඉතින් ඊටත් කලින් ආයෙත් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න. bell icon එකත් all දාලා තියාගන්න මේක වටින වීඩියෝ බලන්න. वीडियो को देना वीडियो लाइक कर दाला शेयर पर दान एना අපි වැඩි කතාවක් නැතුව වීඩියෝට යමු. කට්ටිය ඉතින් ගැම්මටම බලා ගන්න පුළුවන් බුයා පාස් එක බලා ගන්න පුළුවන්. ඉතින් වයිබ් අප් කියලා තමයි තියෙන්නේ බුයා පාස් එක. ඉතින් ලෙවල් 1 එකට දීලා තිනවා සුපිරි ෆීමේල් බන්ඩල් එකක්. ඉතින් ඒක සුපිරියක් තමයි. ඉතින් රෝස පාටින් තියෙන්නේ. ඉතින් නම් තේරෙන්නේ නැහැ. සුපිරියක් තමයි. ඉතින් සුපිරි කියලා සුපිරි ප්‍රොබ්ලම් නැහැ. ඒත් එක්කම බලා ගන්න පුළුවන් XVD එකට ගන්න ස්කින් එකක් තියෙනවා. ඩබල් ඇකියුරසි සිංගල් මැගසින්. එතකොට මූවමන්ට් ස්පීඩ් එකක් අඩු කරලා තියෙනවා. එතකොට පැරෂූට් ටැබ් බලා ගන්න පුළුවන්. ලෙවල් 10 නේ. එතකොට ගැම්මත් තමයි. ඒකත් සුපිරියක් තමයි. ඉමෝජියක් දාලා එතකොට එම් ලෙවල් 20 දී බලා ගන්න පුළුවන් බැනර් එකක් දීලා තිනවා. ඒකත් සුපිරියක්. ඒත් එක්කම මොක වාහනයකට ස්කින් එකක් දීලා මොකද්ද ට්‍රැක්ටරේ නේ ස්කින් එකක් දීලා සුපිරි. ඒකත් වාසි. එතකොට ලූට් බොක්ස් එකක් දීලා තිනවා. ඒකත් ඉතින් වෙනම වයිබ් එකක් තියෙන. ඒකේ ඉමෝජි යන්නේ මැරිලා වගේ සීන් එක. ඔලන්න ඒකත් ඉතින් ගැලපෙනවා ලූට් බොක්ස් එකට. එතකොට කාමවා දීලා තින්න ස්කේට් බෝඩ් එකක් දීලා තිනවා guys. ස්කේට් බෝඩ් එකනේ වෙන්න ඕනේ. ඔව් ස්කේට් බෝඩ් එක. එතකොට ලෙවල් කීයද 50 තියෙනවා. ප්‍රොෆයිල් ෆොටෝ එකක් තියෙනවා. එතකොට ඒකත් ගැම්මක් තමයි. ඉමෝජි සීන් එකක් තියෙන්නේ. එතකොට පෑන් ස්කින් එකක් තියෙනවා. ඒකත් ඉමෝජියක් දාලා තියෙන. මං හිතන්නේ මේකේ මේ ඔක්කොම ඉමෝජි සීන් එකක් තියෙන්නේ. ඒක වෙනම සීන් එකක්. අවුලක් නැහැ. ඒකත් ලස්සනයි. එතකොට ලෙවල් 70 තියෙනවා. සුපිරි මූණක් තියෙනවා. මූණක් දීලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඒත් එක්කම පල්ලෙන් බැලුවොත් බෑග් එකක් දීලා තියෙනවා. සුපිරිම බෑග් එකක්. බෑග් එකක් නේ. බෑග් එකක් තමයි. හරි. එතකොට එම්ම ගියොත් බලා ගන්න පුළුවන් ලෙවල් 80 දී සුපිරිම ග්‍රැනයිට් ස්කින් එකක් දීලා තියෙනවා. ඒකත් වෙන ඉමෝජියක් වගේ ඉන්නේ. ඉතින් තව ඉස්සරහට ගියාම බලා ගන්න පුළුවන් ලෙවල් කීයද 90 දී වෝල් එකක් දීලා තියෙනවා. ඉතින් සුපිරිම වෝල් ස්කින් එකක් දීලා තින්නේ. ඉතින් අමුතුම ඩිසයින් එකක් තින්නේ. මොකද්ද ඩිසයින් එක කියලා තේරෙන්නේ නැහැ. හරි. ඉමෝජි එක නිකන් ඊතාලියකින් ඇනලා වගේ තියෙන්නේ. මාරම ඩිසයින් තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් එම්ම ලෙවල් 100ට ගියාම බලා ගන්න පුළුවන් අපේ මේල් බන්ඩල් එක. ඉතින් ගැම්මක් තමයි. මේල් බන්ඩල් එක නම් අවුලක් නැහැ. ඉතින් අවුලක් නැහැ වගේ තමයි. ඉතින් ෂේප් අවුලක් කිව්වොත් ඉතින් මාරු වෙන්නේ නැහැ නේ. ඉතින් අවුලක් නැහැ. ඒකත් ඉතින් ඉමෝජියක් වගේ තියෙන ඔළුව. ගැම්මක් තමයි. ඉතින් ගැම්මක් තමයි කියාගෙනම අපි ඉතින් බුයා පාස් එක බැලුවා. ඉතින් ඔයගොල්ලෝ බලාගත්තා. ඉතින් ලෙවල් 1 ඉඳන් 100 වෙනකම් තියෙන අයිටම් ටික ඉතින් ඔයගොල්ලෝ දානවා නම් දාන්න පුළුවන්. ඉතින් සුපිරිම බුයා පාස් එකක් අවුලක් නැහැ. ෂේප් කියලා කියන්න පුළුවන්. ෂේප් ඉතින් ඕක තමයි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳ වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් ෂෙයා පාරක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඉස්සරහට තව ඉවෙන්ට් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් 500 ගන්න තව චුට්ටයි 25ක් වගේ තමයි. ඉතින් සබස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න සබස්ක්‍රයිබ් 500 ආපු ගමන්ම ලයිව් වීඩියෝස් දානවා. ඉතින් ඔයගොල්ලෝ කියපු විදිහටම ලයිව් වීඩියෝස් ගේනවා ඉස්සරහට සබස්ක්‍රයිබ් 500 ආපු ගමන්ම. ඉතින් guys මගේ අනිත් channel එක මේ අර මම කලින් වීඩියෝ එකෙත් කිව්වා. ඉතින් මගේ අනිත් channel එක vlog with danu මේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් ඒකෙත් වීඩියෝ එකක් වැටෙන්න තියෙනවා. ඉතින් දිගටම වීඩියෝස් දානවා. ඒකෙත් සුප්‍රීම vlog එකක් වැටෙන්න තියෙනවා ඒකේ. ඉතින් ඒකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. මම description එකේ comment section එකේ link එක දාලා තියන්න. set එක subscribe කරලා support එකක් දෙන්න කියලා ඉතින් මතක් කරනවා. කියන්න තියෙන්නේ ආය අලුත් දවසින් හම්බෙමු. set එකෙන් පරිස්සමින් ඉන්න. අපි ගියා guys. bye bye.